කාබනික වී වගාව සඳහා පරිසර හිතකාමී පෝෂණ කළමනාකරන පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. අද වන විට එහා මෙහා ගෙනයා හැකි තැටිවල බීජ තවාන් මගින් ගොවිබිමේ ගොයම් පැළ කිරීම නැත්නම් පැරෂුට් ක්‍රමය ඉතාමත් ප්‍රචලිත ක්‍රමයක්. මෙම පරිසර හිතකාමී පෝෂණ කළමනාකරන පැකේජය සඳහා යොදාගන්නේ මේ පැරෂුට් ක්‍රමවේදයයි. එතකොට මේකෙදි අපි වඩාම සුදුසු ක්‍රමවේදයේ විදියට හඳුනාගත්තේ ඇත්තටම පැරෂුට් තාක්ෂණය. මේ පැරෂුට් ක්‍රමවේදයේදී අපිට හොඳ පරතරයක් ඇතුව ඊටාම සාර්ථක වගාවකට යන්න පුළුවන්. ඒත් එක්කම අපි මෙතනදී හඳුනාගත්ත විශේෂයෙන්ම පැරෂුට් මේ තවානකට කොහොමද මේ මිශ්‍රණය සකසා ගන්න කියලා. ඉතින් එතනදී අපි භාවිතා කරනවා අපි හඳුනාගත්තු ශුද්ධ ජීවීන්. ඒත් එක්කම මේ ශුද්ධ ජීවීන් ගෙනියන වඩාත්ම සුදුසු ක්‍රමවේදය වෙන්නේ ජෛව අඟුරු. ඉතින් අපි කුඹුරු වගාවේදී පාවිච්චි කරන්නේ ඇත්තටම අපේ දහයිය වලින් හදාගත්ත අර්ධ දහනය කරපු අපි කියන කර දහයිය කියලා. ඉතින් මේ කර දහයිය අපි සුපෝෂණය කරනවා දියර පොහොරයකින්. සමහර විට අපිට පුළුවන් ෆිෂ්ටොනික් වගේ දියර පොහොරයක් ගන්න. එහෙම නැත්නම් ගව මුත්‍රා වගේ දෙයක් වුණත්, එහෙම නැත්නම් කොළ නිස්සාරකයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ දියර පොහොර වලින් සුපෝෂණය කරපු අඟුරු තමයි අපි මේ අපේ පැරෂුට් මිශ්‍රණයට එකතු කරන්නේ. සාමාන්‍යයෙන් පස් ප්‍රමාණයට 120ක් විතර කාබනික පොහොර එකතු කළා 101ක් විතර අපි කර දහයිය පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි මේ තවාන දාලා සාමාන්‍යයෙන් අපේ පැරෂුට් තවාන පවත්ව ගන්න අපි දින 10ක් නේ. හැබැයි අපි මේ ක්‍රමයේදී අපි දින 14ක් 17ක් වගේ කාලයක් මේ ටිකක් ලොකු පැලයක් හදා ගන්නවා. එතකොට අපිට මේ වල් මර්ධනයට එහෙම නැත්නම් වල් පැල ඇටි පාලනයට පහසුයි. එතකොට මේ හදාගත්තු පැලේ තමයි අපි කුඹරට එකතු කරන්නේ. ඉතින් මෙතනදී අපි කාබනික පොහොර විදියට පාවිච්චි කරලා තියෙන ඇත්තටම කුකුල් පොහොර. මේ කුකුල් පොහොර මේ පස්සේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය තරමක් අඩුයි. 100කට අඩු නිසා අපි හෙක්ටයාරයකට ටොන් 2.5ක් අපි මේකට පාවිච්චි කළා.